everyone, hope you are all doing good. Welcome to our YouTube channel. Hello, කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් සනීපයෙන් ඇති කියලා හිතනවා. ඉතින් අපි සතියකින් හම්බුණා අලුත් වීඩියෝ එකකින්. ඇත්තටම මේ ජපානයේද නැත්නම් මේ ලංකාවේද? ඕගොල්ලත් රැවටුණාද? මේ නම් ජපානේ. ඉතින් මේ වීඩියෝ එකෙන් අද අපි ඔයාලට අරන් ඉන්නේ අපි මුලින්ම ඒ කියන්නේ 2023 අවුරුද්දේ තමයි අපි අපේම කියලා වගාවක් පටන් ගත්තේ. ඒ කියන්නේ අපි ගෙදර බබ හිටපු එළවලු පළතුරු ලොකු භූමියක වගා කරන්න පටන් ගත්තේ ඔන්න ඔය අවුරුද්දේ ඉඳගෙන. අපිට ඒ අවුරුද්දේ අයියා කෙනෙක්ගෙන් අපිට ඔය හතකේ ජපන් වචනේ තමයි හතකයක් කරන්න ඉඩමක් හම්බ වුණා. ඒක ටිකක් ලොකු ඉඩමක්. හිතන්නේ ඒක අපේ පුංචි පුතාගේ වාසනාවට හම්බ වුණ ඉඩමක්. ගහේ කටුල් කරන්න ඕනේ නෑ කියනවනේ. ඉතින් මේ බලන්නකෝ අපේ මහත්තයා එයාගේ තාත්තා වගේම හරියට ගොවිතැන් වැඩ කරන්න ඔන්න පටන් ගත්තා. ගොවිතැන් කිව්වට කුඹුරු නෙමේ වගාවන් කරන්න පටන් ගත්තා. එයා හරිම කැමැත්තෙන් ගොඩක් ආසාවෙන් ආදරෙන් තමයි මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් අපි අදටත් වගාවන් කරනවා එළවලු පළතුරු පොඩියට ගොඩක් ලොකුවට නෙමේ ලොකු පරිමාණයෙන් නෙමේ මොකෝ අපේ මහත්තයා වැඩට යන ගමන්නේ වගාවේ වැඩ කටයුතු ටික කරන්නේ අපේ උදව් ඇතුව. අපි ඉතින් ලොකුවට උදව් කරන්නේ නෑ. එයා තමයි ගොඩාක් දේවල් කරන්නේ. ගොඩාක් මහන්සි වෙලා ගොඩාක් කැපවීමෙන් තමයි එයා මේ වැඩ ටික කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක පුරාවටම තියෙන්නේ අපි ඒ අවුරුද්දේ කරපු වගාවේ සම්පූර්ණ විස්තරය. සම්පූර්ණ කිව්වට ඉතින් තනින් තන නෑ. මොකෝ ඉතින් අපි කරන හැමදේම පොඩි වැඩේම ඔක්කොම වීඩියෝ කරන්නේ නැහැනේ. තියෙන වෙලාවල් ඒව මේවත් එක්ක. ඉතින් මේ වීඩියෝ එකේ අපි කොහොමද මේ වගාව පටන් ගත්තේ විදිය, ඒ කියන්නේ ඊතන අපිට හම්බුණ තැන හොඳට ඔක්කොම මුලින්ම පොළව සුද්ධ කරලා ඊට පස්සේ කුණු පුච්චලා ඊට පස්සේ පස් හොඳට හාලා ඊට පස්සේ පෝර දාලා ඒවලට ඕන ඒ පෝර දාලා ආපහු හාලා ඒ විදිහට තමයි පටන් ගත්තේ. අපි හාහා පුරාම කියලා මුලින්ම හිතෙව්වේ අල. ඒ කියන්නේ ලොකු පොඩි හැමෝම කන්න කැමති අල. පොටැටෝ තමයි මුලින්ම හිතෙව්වේ. ඊළඟට බීට්රූට්, මිරිස් වර්ග, ඊට පස්සේ කේල්. ගොඩක් රටවල් වල ඉන්න අය නම් කේල් ගැන හොඳට දන්නවා. මොකෝ ගොඩක් රටවල් වල කේල්නේ තියෙන්නේ. පලා මැල්ලුම්, කොළ මැල්ලුම් හදන ඒවලට. ලංකාවේ වගේ මුකුණු වන්න, ගොටු කොළේ ගොඩක් අමාරුයිනේ මෙහි රටවල් වල හදන්න. ඉතින් එහෙම කියලා අපි පලා මැල්ලුම් නොකා ඉන්නද? එහෙම බෑනේ. කේල් වලින් පුළුවන් රසම රස ඒ වගේම ගොඩක් පෝෂදායී මැල්ලුම් හදන්න. ඉස්සරහට මං ඕගොල්ලන්ට ඒ ගැනත් කියන්නම්. ඉතින් අපි ඊට අමතරව දඹල, වම්බටු, බටු, ඊට පස්සේ තක්කාලි, බඩයිරිඟු, පතෝල, වැටකලු, මෑකරල්, දණ්ඩක්කා, කරවිල, මිවිති, අමුකහ, ඊට පස්සේ පැපොල් නම් ඉතින් අපි හිතෙව්වට පැලවුන්නේ නෑ හරියට. ඇයි තව කොමඩු, එහෙම නැත්නම් වෝටර්මෙලන්. රස්නේ කාලෙට නම් දිව්‍ය ඖෂධය වගේ. ජූස් එකක් හදලා බිව්වහම අම්මේ කියලා වැඩක් නෑ. ලංකාවේ නම් ඉතින් ගෙවල් වල එදිනෙදා කෑමට මොනවා හරිම එළවලුවක් හදාගන්නවනේ ගෙදරම. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් ජපානයේ ඕගොල්ලන්ගේ තියෙන පොඩි ඉඩක පොඩි පෝච්චියක හරි කමන්නේ මොනා හරි දෙයක් වවා ගන්න.
ඒක ඇත්තටම හරිම අලුත්ම අත්දැකීමක්. ඒක අත්දැකීමක් වගේම ඇත්තටම හිත නිවෙන දෙයක්. උදේ පාන්දර නැගිටලා පැලයකට වතුර දාලා ඒ පැලේ වැවෙන දිහා බලන් ඉන්නකොට නැත්නම් ඒ පැලේ මලක් එනකොට පොඩි ගෙඩියක් එනකොට ඇත්තටම හිතට හරීම සතුටුයි. ජපානය කියන්නේ ඉතින් හරිම කාර්ය බහුල රටක්නේ. ඒ වුණාට ඉතින් ඔයාලට පොඩි ඉඩක් හරි තියෙනවා නම් පුංචි පැලයක් හරි වවලා බලන්න. එහෙනම් ඉතින් ගොඩක් ආච්චිලා සීයලා වගාවන් කරනවා. ඊට අමතරව දැන් නම් තරුණ පරම්පරාව ටික ටික වගාව කරන්න පටන් අරන් තියෙන්නේ. මොකෝ ජීවන වියදමත් එන්නම ඉහළ යනවනේ. ඉතින් මේ වගේ එළවලු පළතුරු ලංකාවේ කඩවල් වලත් ඒ කියන්නේ ශ්‍රී ලංකන් ස්ටෝර්ස් වලත් මේ කාලවල් වලට ඕන තරම් තියෙනවා. හැබැයි ටිකක් ගානක් ජපානයේ ලංකාවේ එළවලු වවන්න පුළුවන් මෙහි රස්න කාලේ. එහෙම නැත්නම් සමර් සීසන් එක, එහෙම නැත්නම් ගිම්හාන ඍතුව ආවට පස්සේ. ඒ කියන්නේ හරියටම කිව්වොත් අප්‍රේල් මැයි වගේ කාලේ වලදී තමයි මේ පැල වගා කරන්න පටන් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් නොවැම්බර් අග වගේ වෙනකන් පළදාව තියෙනවා. ඒ වුණාට ඉතින් පොඩ්ඩ නොවැම්බර් අන්තිම වෙනකොට පළදාව අඩු වෙලා යනවා. ඇත්තටම අපි සමයක එනකන් තමයි බලන් ඉන්නේ. මොකෝ සීතල කාලේ තියෙන්නේ එකම වර්ගයේ එළවලු ටිකක්නේ. ඉතින් සමයක ආවහම තමයි උන්න අපිට ලංකාවේ වගේ රසම රස එක එක විදිහට එක එක જાතියෙන් එක එක එළවලු කන්න පුළුවන්. මෙහෙම ඉතින් ලස්සනට තිබ්බට මේවා හදන්න නම් ඉතින් ගොඩක් අමාරුයි. පුංචි පැල කාලෙදී සමහරක් පැල මැරිලා යනවා. ඊට පස්සේ රස්නේ වැඩිම දවස්වල ඒ කියන්නේ ජුලයි වගේ වෙද්දී හරි පෑවිල්ල තද වැඩි කමටම සමහරක් පැල සමහරක් නෙමෙයි ගොඩක් පැල මැලවිලා මැරිලම යනවා. එතකොට නම් ඉතින් හරිම දුකයි. අපි ඒ දවස්වලට නම් වතුර සෑහෙන්න දානවා. ඒ කොච්චර දැම්මත් පෑවිල්ල සැරකමට පැල සෑහෙන්න මැලවිලා යනවා. අපි මේ වගාව කරනකොට නම් අපේ චූටි පුතු පැටියා බණ්ඩියනේ ඊට පස්සේ යාව හම්බ වුණේ. එතකොට නම් ඉතින් අපි කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ ටික කරගත්තා. දැන් නම් ඉතින් හරිම අමාරුයි දෙයක් කරගන්න. දැන් ඉතින් හරි දඟ වයසනේ. හරිම දඟයි. ඉතින් මේ වීඩියෝ එකේ ඉස්සරහට තව ගොඩක් එළවලු වවපු ඒවා තියෙනවා. ඕගොල්ලෝ ඒවා බලන්න. ඔයාලා කාට හරිම වගාවල් කරන්න ආසාව හිතුනොත් අපුණා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාලා අපින් විස්තර අහන්න. අපි ඔයාලට දන්න දෙයක් කියලා දෙන්න. එහෙනම් ඕගොල්ලා මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. අපේ වගාවේ ලස්සන ඔයාලට මොනවා හරි දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න. මේ වීඩියෝ එක බලලා ලයික් කරලා, කමෙන්ට් කරලා, ෂෙයා කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝටම බොහෝම ස්තුතියි. Thank you all. Hope you all like our video. Please share and comment and also subscribe our YouTube channel. Thank you very much. Have a nice weekend. See you in our next video. Bye bye.